සුබ මධ්‍යහ්නයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද විශේෂයෙන්ම මම ඔබ හමුවේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රටේ පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව මේ වසංගත තත්ත්වයට රජය කොහොමද ගත ක්‍රියාමාර්ග කියන එක පිළිබඳව සමස්ත වශයෙන් මේ වැඩපිළිවෙලදී රජය මේ වන විට අසාර්ථකත්වයේ පැහැදිලිවම පිළිඹු කරලා තියෙනවා කියන කාරණේ කරුණු කාරණා ඇතුව ඔබ වෙත පෙන්눔 කරන්නට මම උත්සාහ කරනවා. මිත්‍රවරුනි මේ කොවිඩ් වසංගතයේ මුල් අදියරේ එනකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලිදා හිටපු අනිල් ජයසිංහ සහ යුද හමුදාවත් අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් එක්කාසු වෙලා දිවා රාත්‍රී මහන්සි වෙලා ඉතාමත්ම ඉහළ සේවාවක් සිදු කරමින් මේ කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට පියවර ගත්තා. මේ කොවිඩ් වසංගතය මර්ධනය කරනකොට ඒ අවස්ථාවේ තිබුණ සාකච්ඡා වටවලදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේ අවස්ථාවට සහභාගී වෙන්නට ආරාධනා කරලා සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සාකච්ඡාවලදී ඉතා පැහැදිලිව රනිල් වික්‍රමසිංහ නායකතුමා රටට එහෙම නැත්නම් රජයට ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඉදිරියේදී පෙන්눔 කරා මේ කොවිඩ් රැල්ලේ අපි දැන් දෙවැනි අදියරේ දොරකඩට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා එතනින් දෙවැනි අදියර ලංකාවට අමාරු තත්වයකට ඇති නොවීමට නම් පියවර ගන්නට ඕන කියලා. ඒ පියවර ගන්නාවක් පිළිබඳව එතුමා පැහැදිලිව ප්‍රකාශ කරා. එකක් තමයි PCR ටෙස්ටිං ප්‍රමාණය වැඩි කරන්න කියලා කිව්වා. ඒ වැඩි කරන්න කියපුවයි දීවර ප්‍රජාවත් වතු ප්‍රජාවත් පිළිබඳව ඉලක්ක කරලා වැඩ කටයුතු කරන්න එක. මොකද වත්තට මේ කොවිඩ් තත්ත්වය ආවොත් අසීරුයි. මොකද නුවරඑළිය ඇතුළු වතුකරේ ජනතාව ඊටාත්ම ළඟ ආශ්‍රිත ගෙවල් වල ඉන්නේ. එක තැනකට බෝ වුණොත් එහෙම නිරෝධායනය කරලා බේර ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. පැතිර යාමේ ඉඩකඩ ඊටාත්ම වැඩි නිසා තමයි ඒ තත්ත්වය කියන්නේ. අනිත් පැත්ත දීවර ප්‍රජාව මුහුදක් වෙරළත් එක්කලා ජීවත් වෙන්නේ. ඒ උදවියත් ඊටාත්ම එකට එක ආස් වෙලා වැඩ කටයුතු කරන ජනතාවක්. ඒ වගේම ආශ්‍රිත ගෙවල් තියෙන කණ්ඩායමක් තමයි මේ දීවර ජනතාව. එහෙනම් දීවර ජනතාවට මේ පැතුරුනොත් මුළු රට වටාම අපේ මුහුද තියෙන්නේ. මේ දීවර ප්‍රජාව අතර මේක ඉතා ඉක්මනින්ම මේක පැතිරෙන්නට ඉඩ තියෙනවා. අන්න ඒ නිසා තමයි වත්තත් දීවරිනුත් ඉලක්ක කරලා ඉවරලා එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා දුර දකින නායකයෙක් විදියට මේ කරුණු කිව්වේ. මේ කියපුවාම සමහර උදවිය මේක සමාච්චරයට ලක් කරා. ඒ වගේම තුන්වෙනි කාරණය මෙතුමා කිව්වා IDH රෝහලේ තව අමතර වාට්ටුවක් හදන්න කියලා. ඒ අමතර වාට්ටුව කොවිඩ් ඇතා හෝ නැතා ඒක අහක යන්නේ නැහැ. ඒකේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා. ඒ වගේම ඊළඟ කාරණේ කිව්වා ICU ඇඳන් ප්‍රමාණය වැඩි කරන්න ලංකාවේ මේ ICU හදන්න එහෙම බැරිකමක් තියෙනවා නම් ඉන්දියාව චීනය වගේ රටවල් වලට ජපානය වගේ රටවල් වලට කතා කරලා එහෙන් කඩිනමින් මේක ගෙන්නගෙන සූදානම් වෙන්න කියලා. අනිත් එක මුහුණු ආවරණ අනිවාර්ය කිරීමත් ඒ වගේ මුහුණු ආවරණය ලබා ගැනීමට කතා කරන්න අනිත් එක සුවසන උපකරණ ලබා ගැනීමට කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම ජපානය ජාත්‍යන්තර තරඟාවලියකට සූදානම් වෙන නිසා ගෙන්නපු උපකරණ එහෙන් අපට කතා කරලා ඉල්ල ගන්නට පුළුවන්. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා එදා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඉදිරියේදී ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී අගමැතිවරයා කිව්වේ සුවසන යන්ත්‍ර නිෂ්පාදනය කරන්නට පියවර ගන්නවා. මාස් නිෂ්පාදනය කරන්නට පියවර ගන්නවා. ඒ වගේම විමල් විරවංශ අමාත්‍යවරයා කිව්වේ ICU එහෙම නැත්නම් දැඩි සත්කාරයකට අවශ්‍ය ඇඳන් ලංකාවේ මේ වෙනකොට ඔහුගේ අමාත්‍යාංශය යටතේ නිෂ්පාදනය කරන්නට පියවර ගන්නවා කියලා. හැබැයි අද වසංගත තත්ත්වයේ බරපතල වෙලා කොච්චර තත්ත්වයක්ද කියනනම් බස්සාහිර පළාතට ඇතුල් වීමත් පිටවීමත් දෙක පාලනය කරන්නට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මම මේ පාලනය කිරීම පිළිබඳව දෝෂාරෝපණය කරනවා නෙමෙයි. නමුත් ආණ්ඩුව මේක කළමනාකරණය කරන්නේ නැහැ. ආණ්ඩුව කළමනාකරණය කරන්නේ නැතුව මුල් වටේ ජයග්‍රහණය පිළිබඳව මර්ධනය පිළිබඳව කොවිඩ් උඩන් අනනා හිටියා. අපි අනිත් ලෝකේ රටවල් වල පාලනය කරපු හැටි ගැන කියනකොට අනිත් ලෝකේ රටවල් වල වැඩක් නැහැ. මම කරපු හැටි කවුරුත් කියන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. හැබැයි දැන් මොකද මම කරපු හැටි? මේක යුද්ධේ කරනවා වගේ. ලේසි වැඩක් කියලා. ඉතින් මොකද යුද්ධෙදි කරන්න තියෙන්නේ මරන්න. මෙතන තියෙන්නේ ජීවත් කරවන්න. දැන් රාජපක්ෂ මහතුරු ආපු හැම කාලයකම සිද්ධ වෙලා තියෙන්නේ මරණ වැඩේ. යුද්ධෙදිත් මරණ, සුනාමියෙදිත් මරණ, දැන් කොවිඩ් වසංගතයේදී මේකෙදිත් මරණ.
මිනිස්සු මරන්න හැමෝටම කට්ටියට පුළුවන් වුණාට මිනිස්සු ජීවත් කරන එක අමාරු කාර්යයක්. එක්සත් ජාතික පක්ෂය හැමදාම කරේ, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැමදාම කරේ මිනිස්සු ආරක්ෂා කරන එක, මිනිස්සු ජීවත් කරන කාර්යය. හැබැයි රාජපක්ෂ පාලනය ආපුවම හැමදාම ඕකේ අනිත් පැත්ත මිනිස්සු මරලා ජයග්‍රහණය හිමි කර ගැනීම පිළිබඳව තමයි මට්ටම් මිලේච්ඡත්වය තමයි මේගොල්ලෝ ලොකු දෙයක් විදියට පෙන්눔 කරන්න කටයුතු කරන්නේ. ඒක අද පේනවා මේ ක්‍රියාදාමය තුන. දැන් බලන්න විමල් විරාංශ කියපු ICU බෙඩ් හදනවා කිව්වා. දැන් ICU බෙඩ් හැදිල්ලකුත් නැහැ, හදපු ඇඳකුත් නැහැ, ලෙඩුන්ට ඉන්න තැනකුත් නැහැ. දැන් රෝගීන් නිවෙස් වලම මිය යනවා. ඊට පස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැන්දෑව වෙනකොට ප්‍රවෘත්ති නිකුත් කරනවා. ඒ රෝගියාගේ අතීත මෙහෙම රෝග තිබ්බා, මෙහෙම රෝග තිබ්බා. මේ ලංකාවේ රෝග නැති මිනිහෙක් කවුද ඉන්නේ? සමස්ත වශයෙන් නිරෝගී මිනිහෙක් කවුද ඉන්නේ? ගෞතම බුදුරජාණන් වහන්සේත් රෝගී වෙලා තියෙනවා. එහෙමනම් මේ පංචස්කන්ධයකට උරුම කියන හැම මිනිහම රෝගියෝ තමයි. ඉතින් හැම මිනිහෙකුට රෝගයක් තියෙනවා. ඒ රෝගේ තිබු කලක් ඉඳලා මෙහෙම රෝගයක් තිබුණා. මේ රෝගේ නිසා තමයි මෙයා මේ ගිය කියලා ඉවරලා ප්‍රතිනියෝජනය නිකුත් කරනවා. මේකද රාජ්‍ය කාර්යභාරය. මිනිස් ජීවත් කරවන්නේ මේකද? දැන් අද ඇඳන් නැති නිසා, රෝහල් වල තදබදේ නිසා දැන් සිද්ධ වෙලා තියෙනවා රෝගීන් මිය යන්න ගෙවල් වලම ඉඩ හරින තත්ත්වයට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් අද ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් මෙතන. දැන් මේක වීලුවට අරන් තියෙන්නේ. රුපියල් 10,000ක දීමනාවක් දෙනවා කියන 5,000ක දීමනාවක් දෙනවා කියන මේක නිරෝධායනය කරපු පවුල් වලට 10,000ක දීමනාවක් දෙනවා. හොඳයි දෙන එක හොඳයි. ආහාර මල්ල දෙන එක හොඳයි. අපි ඒකට එපයි කියන්නේ දිය යුතුයි. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ බස්සාහිරම අද හුදකලා කරපුවාම බස්සාහිර මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා. අද පුංචි ව්‍යාපාරිකයා තැඹිලි කරත්තේ තියාගෙන ඉපිට බුලත් ඊට විකුණපු මිනිහගේ ඉඳලා මහ ව්‍යාපාරිකයා දක්වා සියලු දෙනාම අද අනතුරුදායක තත්ත්වයට මුහුණ දීලා තින්නේ. ආයතනයක 200ක් වැඩ කරපු තැන අද 40යි වැඩ කරන්නේ අනිත් අයගේ සේවය නතර කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට යනකොට මිනිස්සු ජීවත් වීමේ බරපතල අරගරයක්. එහෙනම් ආර්ථිකයේ මේ ඇති කරලා තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්කලා කොවිඩ් වලට වඩා බරපතල ප්‍රශ්නයකට, සමාජගත ප්‍රශ්නයකට මිනිසුන්ට මුහුණ දෙන්න වෙයි, රටට මුහුණ දෙන්න වෙයි. තව නොබෝ දිනකින් වැඩි කාලයක් යන්නේ නැතුව. ඉතින් මේකට කොහොමද රජය මුහුණ දෙන්නේ? ඒ වගේම දැන් ජනාධිපතිවරයාම කියනවා මේකේ වැරද්ද සෞඛ්‍ය අංශය කියලා. මේ දෙවනි රැල්ල ආරම්භුනේ මාධ්‍ය තුල වැඩතරණක් ගෙනිච්ච නැහැ. ඒ වගේම සෞඛ්‍ය අංශ මේ පිළිබඳව ක්‍රියාත්මක කරේ නැහැ. අන්නේ ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මේ කොවිඩ් දෙවෙනි රැල්ල මේ අපි පරාජය වෙලා තියෙන්නේ කියන එක ජනාධිපතිවරයා කියනවා. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයා කවුද? සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කරුවේ කවුද? නෑ සෞඛ්‍ය අමාත්‍යවරිය පත් කරේ ජනාධිපතිතුමා විසින්මයි. එන සෞඛ්‍ය අමාත්‍යවරිය පිටක රටක මිනිහෙක්ද එහෙම නැත්නම් විපක්ෂයක මිනිස්සෙක්ද? නෑ බොහොම පැහැදිලිව ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ නායිකාව. එතකොට එම තැනැත්තියට මේ වගකීම බාර දීලා තියෙනකොට ජනාධිපතිවරයා එහෙනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පේල් කියන්නේ ජනාධිපතිතුමාත් පේල්. ඒතර ජනාධිපතිතුමා පත් කරපු කෙනා තමයි මේ පේල් වල තියෙන්නේ. එහෙමනම් පේල් තැනැත්තා සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? ගත හැකි ක්‍රියාමාර්ගය මොකද්ද? අද 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අධික බලයක් දීලා තියෙන නිසා ජනාධිපතිවරයාට මේ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන්. ජනාධිපතිතුමා මාධ්‍ය හමුවක් තියලා සෞඛ්‍ය බලධාරීන් ඇතුළු නිලධාරීන් කැඳවලා මේ කොවිඩ් මර්ධන ව්‍යාපාර නිලධාරීන් කැඳවලා ඒගොල්ලෝ ඉස්සරහා සෞඛ්‍ය අංශයේ කඩාවැටීමක් සෞඛ්‍ය අංශය මේක බාරගත යුතුයි මේ වගකීම මේක පේල් කියලා කියනවා නම් ඒකේ වගකීම ජනාධිපතිවරයාට නිතින් වෙනවා accountability එක. එහෙම නැත්නම් සාමූහික වගකීම ජනාධිපතිතුමාට එනවා. එතුමා තමයි මේක පත් කරලා තියෙන්නේ. එතුමා තමයි මේකේ ප්‍රධානියා මේ සෞඛ්‍ය මේ තියෙන වසංගත තත්ත්වේ. එහෙනම් ජනාධිපතිතුමා මේකට සම්පූර්ණ වාක්‍ය යන්නට ඕන. එහෙනම් ජනාධිපතිතුමා එක්ක කීප ඉවර ගන්නට ඕන මේ තැනත්තිව ඇමති ධූරය වෙනත් සුසු තැනත්තෙකුට දීලා මේක මෙහෙවන්න දෙන්න. එහෙම නැත්නම් සෞඛ්‍ය ඇමතිතුමිය මේ වගකීම අරගෙන ගෞරවාන්විත විදියට මට මේක කරන්න බෑ මම පරාදයි. ඒකෙන් මං ඉල්ලාස් වෙනවා කියලා නම්බුකාර පිට අයින් වෙන්න. දැන් මේ දෙකම වෙන්නේ බලයට පෙරේතකමේ මේ ඔක්කොම තියාගෙන මුළු රටමත් ජනතාවත් විනාශ කිරීමට පියවර ගන්න බව තමයි පේන්නේ. ඒ වගේම අපිට ජනාධිපතිතුමාට මේක පේල් කියලා ඉවරලා සෞඛ්‍ය අංශේ කඩාවැටීම සෞඛ්‍ය අමාත්‍යවරිය හෝ සෞඛ්‍ය නිලධාරීන් වක් කියන්න ඕන කියලා බේරෙන්නත් බෑ. මොකද අර ගුරා හිටගෙන මුත්‍රා කරනකොට ගෝලයේ දුවද මුත්‍රා කරනවා කියලා ඉවරලා ඓතිහාසික කියමනක් තියෙනවා. දැන් පසුගිය මැතිවරණ සමය එනකොට පාර්ලිමේන්තු මැතිවරණ වෙනකොට ජනාධිපතිතුමා මුවාරණ පැලඳුවෙන්නේ නැහැ. ජනාධිපතිතුමා රට වටේ රැස්වීම් තියාගෙන ගියා මුවාරණ පාවිච්චි කරන්නේ නැතු.
ඒ රැස්වීම මහජන හමු විතරක් පමණක් නෙමෙයි වෙනත් කාර්ය රැස්වීම වලදී කටයුතු වලදී ජනාධිපතිතුමා මුවාරන් පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මැතිවරණ ජයග්‍රහණය කරාට පස්සෙත් විවිධ තැන් වලට ජනාධිපතිතුමා ගියා. ඒ ගිය තැන් වලදී ජනාධිපතිතුමා මුවාවරණ පැලඳුවේ නැහැ. එතකොට රටේ මූලිකයා නායකයා මෙසේ නම් අනිත් පාලිතයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. පාලකයා එසේ නම් පාලිතයෝද ඊට වඩා වෙනවා. ඒකයි ගුරා හිටගෙන මුත්‍රා කරනකොට ගෝලිය මුත්‍රා කර දුව මුත්‍රා කරනවා. එහෙනම් ගුරා නායකයා මුවාවරණ සෞඛ්‍ය රීති පිළිපදින්න නැතුව මේක සැහැල්ලුවට අරගෙන වැඩ කටයුතු කරපු නිසා රටේ ජනතාවත් මේක සැහැල්ලුවට ගත්තා. ඊට පස්සේ ආණ්ඩුවේ නියෝජිතයොත් මේක සැහැල්ලුවට අරගෙන වැඩ කටයුතු කරා. මෙන්න මේ ගත්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵල තමයි අද මුළු රටම මේ බරපතල ව්‍යසනයකට මේ මුණ දීලා තියෙන්නේ. ඒ නිසා රජය සමස්ත වශයෙන්ම මේ ව්‍යසනයේ මේ පරාජයේ මේ ජනතා විනාශයේ වගකීම බාරගත යුතු වෙනවා. මේ වෙනකොට කොවිඩ් ආසාදිත තත්ත්වයන් උඩ 46 දෙනෙකු මිය ගිහිල්ලා තියෙනවා කියන රජයම වාර්තා කරනවා. එහෙමනම් මේ තත්ත්වය තවත් බරපතල කරන්නේ නැතුව මේ සම්බන්ධව තීන්දුව අරගෙන සෞඛ්‍ය අංශයට හැකියාව තියෙන, දක්ෂකම තියෙන, පළපුරුද්ද තියෙන උදවිය යොදවන්න. දැන් රමේෂ් පතරුණ වෛද්‍යවරයෙක්, ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඒ වගේම පණ්ඩිපුල්ලේ මතිනිය විශේෂඥ වෛද්‍යවරියෙක්. එනම් ඒගොල්ලන්ට බන්ධනාගාරයවත් වෙන එකක්වත් දීලා ඉවරලා නෙමෙයි. සුදුසු තැන දීලා ඉවරලා මේක මෙහෙවන්න කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ වගකීම කියන එක අපි කියන්නට ඕන. ඒ වගේම එතුමට 20 වෙනි සංශෝධනෙන් ඔය ඕන දෙයක් කරන්න දැන් බලය හයිය ඇවිල්ලා තියෙන එකත් මතක් කරන්න ඕන. ඒ වගේම අපි අහනවා ආණ්ඩුවෙන් දැන් කොහොමේ කොවිඩ් අරමුදලට මොකද වුනේ? මේකට අතිවිශාල මුදල් කන්දරාවක් හම්බුණා. රුපියල් මිලියන 774.6ක්. එහෙම නැත්නම් බිලියන 141ක මුදලක් මේ සඳහා ලැබුණා. මේ රුපියල් බිලියන 141කට මොකද කරේ? ඇයි යන්නේ නැත්තේ? ඇයි වහට්ටු නැත්තේ? ඇයි ප්‍රතිකාර ක්‍රම නැත්තේ? ඇයි වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ වගේම මහජන සෞඛ්‍ය නිලධාරීන්ට ඒ වගේම අනෙකුත් හදිසි මරණ පරීක්ෂකවරුන්ට මේ ආදී කාර්ය මණ්ඩල වලට සෞඛ්‍ය ආරක්ෂක උපකරණ නැත්තේ ඇයි? ඇඳුම් කට්ටලේ නැත්තේ ඇයි? බලන්න මාර්තු මාසයේ චීනෙන් රුපියල් මිලියන 500ක් දීලා තියෙනවා. ඒ වගේම ලෝක බැංකුවෙන් අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 128.6ක් දීලා තියෙනවා. ඒ වගේම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 56ක් දීලා. රුපියල් මේ සමායන්න මේ ඔක්කොම ඩොලර් මිලියන. මාර්තු මාසයේ චීනෙන් දීලා තියෙන ඩොලර් මිලියන 500ක්. ඒ වගේම ලෝක බැංකුවෙන් අප්‍රේල් මාසයේ දීලා තියෙන ඩොලර් මිලියන 128.6ක්. ඒ වගේම ව්‍යාපෘති වලින් ඩොලර් මිලියන 56ක්. අනිත් පැත්තෙන් ඩොලර් මිලියන 90ක් නැවත චීනෙන් දීලා තියෙනවා ග්‍රාන්ට් එකක් විදියට ඔක්තෝබර් මාසයේ. මේ සියල්ල එකතු වෙනකොට ඩොලර් මිලියන 774.6ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 141ක අතිවිශාල මුදල් කන්දරාවක් මේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා රජයට ආධාර ණය ලැබිලා තියෙනවා. එවනම් මේ අර මුදලේ සල්ලි මෙතනින් එහාට ගියාම ලංකාවේ මිනිස්සු මේකට පරිත්‍යාග කරා මුදල්. එහෙනම් මේ කොවිඩ් අර මුදලට ලංකාවේ මිනිස්සුන්ගේ පරිත්‍යාග ඒ ලැබිච්ච මුදල් කන්දරාවක් තියෙනවා. අර හෙල්පින් හම්බන්තොට වගේ සුනාමි සල්ලි ටික නැතුව ගියා වගේම මේ කොරෝනා සල්ලි වලටත් එවැනි තත්ත්වයක් නම් ඇති වෙන්නට දෙන්නට එපා කියලා අපි දරු ජනාධිපතිතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ නිසා අවධානය යොමු කරන්න මේ මුදල් කන්දරා යොදවන්න යොදලා ඉවරලා මිනිස්සු මැරෙන්න දෙන්නේ නැතුව මිනිස්සු ජීවත් කරවීම සඳහා පියවර ගන්න අතිශේෂයට ඔබට වැදිලා තියෙන ඔබලගේ රජයට ඇවිල්ලා තියෙන නාමය තමයි මිනිස්සු ජීවත් කරාට වඩා මිනිස්සු මැරීම සඳහා පියවර ගන්න තියෙනවා කියලා. එහෙනම් මෙතනින් හැටවත් ඒ தත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්න කියන එක මම රජයට අවධාරණය කරනවා.